ආයිබෝවන් Java A to C beginner level course එකේ පළවෙනි එපිසෝඩ් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි පටන් ගන්නේ IT field එකේ ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ලෝකේ වැඩිම පාවිච්චි වෙන programming language එක ගැන. ඒ තමයි Java. මේක නිකම්ම theory විතරක් කතා කරන short video series එකක් නෙවෙයි. අපි මුලින් ඉඳන්ම හැමදේම in depth කතා කරනවා. අද අපි බලමු Java කියන්නේ මොකක්ද, මේකේ history එක මොකක්ද සහ ඇයි තමයි Java මෙච්චර popular වෙලා තියෙන්නේ කියලා. Java කියන්නේ ගොඩක් famous class based object oriented programming language එකක්. මේක පාවිච්චි කරලා අපිට mobile apps, විශේෂයෙන්ම Android apps, web applications, enterprise software ඒ වගේම games පවා හදන්න පුළුවන්. Java වල තියෙන ලොකුම විශේෂත්වය තමයි Vora කියන්නේ. එහෙම නැත්නම් write once run anywhere කියන concept එක. ඒ කියන්නේ එකපාරක් කෝඩ් එක ලිව්වාම ඒක Windows, Mac, Linux වගේ ඕනෑම operating system එකක කිසිම වෙනසක් නැතුව run කරන්න පුළුවන්. මේක තමයි Java වල තියෙන ලොකුම power එක. අපි මේ language එක ඉගෙන ගන්න කලින් මේකේ history එක ගැන පොඩි අදහසක් ගන්න එක වටිනවා. 1991 අවුරුද්දේදී Sun Microsystem කියන company එකේ James Gosling සහ ඔහුගේ Green Team කියන ටීම් එක තමයි මේ ප්‍රොජෙක්ට් එක මුලින්ම පටන් ගත්තේ. මුලින්ම යාලා මේකට නම දැම්මේ Green Talk කියලා. ඒ වගේම පස්සේ ජේම්ස් ගොස්ලින්ගේ ඔෆිස් එක ඉස්සරහා තිබුණු ගහක් නිසා ඕක් කියලාත් නම තිබ්බා. හැබැයි ඒ නම ඒ වෙද්දිත් වෙනත් කම්පැනි එකක් රෙජිස්ටර් කරලා තිබ්බේ. ඒ නිසා යාලට අලුත් නමක් හොයන්න සිද්ධ වුණා. අන්තිමට යාලා වැඩ කරන ගමන් බොන්න කැමති වුණු Java කියන කොෆි එකකින් ඉන්ස්පයර් වෙලා තමයි මේකට Java කියලා නම තිබ්බේ. අදට Java logo එකේ කොෆි කෝප්පයක් බලා ගන්න පුළුවන්. මේක ඔෆිෂියල් විදිහට මුළු ලෝකෙටම රිලීස් කරේ 1995 අවුරුද්දේදී. අද වෙද්දි මේ ලැන්ග්වේජ් එක අයිති වෙන්නේ Oracle company එකට. අපි දැන් බලමු ඇයි Java මෙච්චර විශේෂ වෙන්නේ. මේකේ තියෙන main features මොනවද කියලා. පළවෙනි එක තමයි මේක simple language එකක්. C සහ C++ වල තියෙන pointers වගේ සංකීර්ණ දේවල් අයින් කරලා මේ language එක ගොඩක් සරල කරලා තියෙනවා. දෙවෙනි එක තමයි මේ language එක object oriented. Java වල හැම දෙයක්ම ලියන්නේ object සහ classes පදනම් කරගෙන. ලොකු projects වල code එක නැවත නැවත පාවිච්චි කරන්න සහ manage කරන්න ගොඩක් ලේසි මේ නිසා. තුන්වෙනි එක තමයි ගොඩක් secure language එකක් මේක. Java වල automatic garbage collection එකක් තියෙන නිසා memory management එක යාලම් බලා ගන්නවා. ඒ වගේම virus වලින් බේරෙන්න පුළුවන් විදියට secure runtime environment එකක් මේකේ තියෙනවා. අනිත් වැදගත්ම එක තමයි multi-threaded. ඒ කියන්නේ එකම වෙලාවේ background task කිහිපයක් parallel run කරලා CPU එකේ උපරිම ප්‍රයෝජනය ගන්න Java වලට පුළුවන්. අපි ඊළඟ වීඩියෝ වලින් coding part එක පටන් ගන්නවා. ඔයාලට අදහසක් ගන්න මම පෙන්නන්නම් ඕනෑම Java program එකක අනිවාර්යෙන් තියෙන්න ඕනේ basic structure එක මොකක්ද කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක ඇතුලේ basic structure එක. මෙන්න මේ පේලි කීපය තමයි ඕනෑම Java program එකක foundation එක. පළවෙනි line එකේ තියෙන public class main කියන එකෙන් තමයි අපි අපේ ෆයිල් එකට අදාළ class එක හදාගන්නේ. ඒ වගේම දෙවෙනි පේජේ තියෙන public static void main කියන්නේ අපේ මුළු program එකම run වෙන්න පටන් ගන්න main starting point එක. මේක හරියට ගේක main door එක වගේ. මේ structure එක නැතුව අපිට කිසිම Java program එකක් run කරන්න බෑ. මේ හැම keyword එකකින්ම මොකක්ද වෙන්නේ කියලා practical code කරද්දි බලමු. අද අපි Java කියන්නේ මොකක්ද සහ ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා theory පැත්තෙන් හොඳ foundation එකක් ගත්තා. සමහර විට ඔයාලට මේ වීඩියෝ එක ටිකක් boring වෙන්න පුළුවන්. ඒත් මේ විදිහට හොඳ foundation එකක් අරගෙන ඉස්සරහට යන එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම මට තව දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. මේ වීඩියෝ series එකේ හැම වීඩියෝ එකකටම අදාළ lesson note එකක් තියෙනවා. ඒ වගේම මේ හැම වීඩියෝ එකකටම අදාළ challenge එකක් තියෙනවා. ඉතින් මගේ website එකේ මේ lesson note එක සහ මේ challenge එක ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ website එකට යන link එක පල්ලෙහා description එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අද වීඩියෝ එකෙන් ගත්ත knowledge එකෙන් මේ challenges complete කරන්න. ඒ වගේම මන් දීලා තියෙන lesson note එකක් තියාගන්න අමතක කරන්න එපා. මේක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Java වල heart එක වගේ තියෙන architecture එක ගැන. ඒ කියන්නේ JVM, JRE සහ JDK කියන්නේ මොකක්ද කියලා අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕනේ දේවල් ටික. වීඩියෝ එක වැදගත් වුණා නම් like කරන්න. ඒ වගේම Textual Academy YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් comment කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.